මොකද්ද මහත්තයෝ ඔය කරන්නේ? 21 ගවයන්ගේ මීටිමට එක්කන් යන්න මේගොල්ලන්ගේ නන් ටික ලියා ගන්නවා ආච්චි. කෑම මොනවද මහත්තයෝ දෙන්නේ? බයියන්ටම කියලා හදපු තනකොළ බිරියානි, පුන්නක්කු ජූස්, අන්තිමට බේර වැවේ. නාන්නත් පුළුවන්. The next day. මා මිත්‍ර ගවයනි 21 රැලියට ආ ඔබ සියලු දෙනාටම නොමිලේ තනකොළ ලබා දෙනවා. කට්ටියෙන්ද දවල් කෑම ආවා. පොරකන්න නැතුව අරගන්න. දැන් උඹ මොනවද මේ බොන්නේ? මේක තමයි බයියන්ගේ පුන්නක්කු ජූස්. අයිස් දාලා බොන්නේ මචං. මට ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද? තනකොළ රසයිද? අපෙන් එන දවසට අපි ගුරුවරුන්ට ෆුල් සප් එක දුන්නට දෙමාපිය රැස්වීම දවසට ගුරුවරු අපිව පාවලා දුන්න බං. එව්ව මහා කැත වැඩ. අද පාඩම පටන් ගමුද එහෙනම්? හොඳ ළමයි වගේ වැඩ ටික පටන් ගමු. මිස් කවදාවත් නැතුව අපිට මෙච්චර ආදරෙන් කතා කරන්නේ කලාපෙන් ආපු සර් ඉන්න හින්දාද? කට්ටියම මොලේ අතේ අරන් යන්නේ. මහත්තයෝ අපි මේ නුගේගොඩ මීටිමට යන ගමන් මොලයක් නැති නිසායි අපි යන්නේ. අච්චි මම ආවේ අයියට අක්කට ස්තුති කරලා යන්න. ඒ මොකටද ළමයෝ? මම රෑ පාඩම් කරනකොට මේ අයියයි අක්කයි තමයි අත්පුඩි ගහලා දිරිමත් කරේ. කෝය හුලුවත්ත? මගේ හුලුවත්ත බලන්න ආස නැද්ද මල්ලියේ? උඹටත් අක්කේ ඉතින් කොයි වෙලෙත් මෝල් අමාරුවනේ. මොකද්ද මෝඩ මිනිස්සු ඔය කරන්නේ එනව ගේ ඔතුලට? මේ මිනිස්සයට උදව් කරත් බනිනව නැතත් බනිනව. මොන කරුමයක්ද මන්ද? දෝ කාවින්ද? ඔබ 110 වෙනි පාරටත් හංසිගෙන් බූට් එක කෑවා නේද? ඔව් බං. ඒත් එක මට පට්ට ආදරේ. තුදුනෝන කෝ පතිවත? මෝඩ තරිදු ස්කූල් කාලේ මගේ පොල්ලක් වැදුන. සීයේ ඇයි ඔයා බැන්දේ නැත්තේ? හිච්චි පුතේ. බැන්දොත් එකයි නොබැන්දොත් ගොඩයි. තේරුණාද? මේ අයියේ මේ බබාව පොඩ්ඩක් වඩා ගන්න මට සාරිය පොඩ්ඩක් හදා ගන්න. අයියෝ බබා වඩා ගන්න ඕනේ නැහැ බන් නග ගියේ. එහා පැත්ත හැරිලා ඔබට තව ළමයෙක් දෙන්නම් මං අනිත් අතට. පිටගෙනවත් ඉන්න පණක් නැහැ. ඔකෙන් කොරයි කියලා තමා බය. නාකි රිලවා. හැමෝම අහනවා දෙයියෝ දුන්න ළමයට වරුන්ගේ මුහුණ ආවේ කොහොමද? හැමෝම කියනවා වරුණ අයියා දෙයියෙක් වගේ කියලා. අයියේ පලා ගන්න බැරිද? වල් වැදිලා දුවේ. අද මිනිහෝ මෙතන ආනේ. සර් කාර් දෙක හැප්පිලා තියෙද්දි ජිප් එකක් ආන් දෙන්නවම හප්පන් ගියා. ඊබල බොරු කීවට පොඩියම් බොරු කියන්නේ පුතේ මොකද මේ තනෝනේ? සර් දෙනෙක් හුකම් කරටි ඒකේ හුකම් කියන ගියා. දුනෝන හයර් එකක් යන්න ඕනලු මෙන්න මෙයාට. තක්ගෙඩි පුකවල් වලට නැගලා පුග්ගෙඩි පලන මම තමයි මහ පග්ගෙඩියා ධනරාජ. මිස්ටර් හැන්සම්. මේ අලුත් තරුණ පරපුර ක්‍රෝම් එකේ බලන ඒවා අපේ කලේ වැවක් ළඟට ගියාම ඇති වෙනකම් බලන්න පුළුවන්. දිගෙන් ලව් කරලා අන්තිමට එයා කිව්වම තමුසේ මොනවද මට කරේ කියලා. ඉස්කෝලේ කාලේ අපි ඉංග්‍රීසි පීරියඩ් එක කට් කළේ අපේ හත්මුතු පරම්පරාවම ඉංග්‍රීසින්ට විරුද්ධව සටන් කරපු නිසා. ඒ නිර්භීතකම අපේ ලේවල දුවන් නිසා. කොහෙද ඉතින් ඕක අපේ ඉංග්‍රීසි මිස්ටර් තේරෙන්නේ කියලා නැද්ද? මාමේ මගේ ගම් දෙන්නද? කො Yeah boy. නේ තමුසේ ආදරය ගැන මොනවද දන්නේ? ආදරේ ඇති වෙන්නේ කෑදරේ නිසානේ. හරි නේද? මේ පුතාව වටවලේ කරේ අර අදීස බල්ල වරෙන්කො පැත්තේ කපන ඔකගේ බිජ්ජ. නිපුණ තෝනේද හැමදාම හොරෙන් මෙවිත් මේ කෙසල් ගස් වලට හොරින්නේ. අනේ හොඳයි. දැන් නම් ගමේ මිනිස්සුන් හිතයි මට අයියක් තියනවා කියලා. කෝච් අලුතින් ජිම් එකට ආවේ. මට ඕනි කෙල්ලෙක් සෙට් කරගන්න. ඒකට මට මෙතන යූස් කරන්න හොඳ එක්සර්සයිස් මැෂින් එකක් කියන්නකෝ. ඒකට නම් ඉතින් යූස් කරන්න ඕනේ එළියේ තියෙන ATM මැෂින් එක තමයි. නංගි පොඩ්ඩක් මෙහෙට එන්න. ඔයා මට කැමතිද? සුද යකෝ
යක්කුන්ට ලව් කරන්න මට පිස්සුද? මගේ සොහොම් පොතේ කෝටි 100ක් තියෙනවා. ඔයා හරිම ස්මාර්ට්. ඔයා වගේ ලස්සන කෙනෙකුට මම අනිවාර්යයෙන්ම කැමතියි. පරක්කුණ නිසා වීල් එකේම යනවා. මේක වීල් එකක් කිව්වට රෝද 3ක් තියෙනවානේ. මෝඩ කතා. අපි එන්නේ උඹලගේ රටේ ලස්සන බලන්න මිසක් උඹලගේ ගැජට් බලන්න නෙවෙයි. අපි ඔයිට වඩා ගැජට් දැකලා තියෙනවා. රටේ නම කැත කරන්න නැතුව පිටපල්ලා. බුරියානි සුවදක් එනවා. රසට ඇති කැම ටික. මොනවා මම ඉව්වේ නෑනේ. එහෙනම් යොදිය ගිහින් උයපන්. ඒක කෑවොත් මගේ බඩ පුපුරයි. අනේ ඵලයන් යන්න. මගේ කොත්තු වලට අපහාස කරන්න එපා. මම මේ හැම දේපලක්ම ඔයාට ලියලා දෙන්නම් බැරිද මාව කසාද බදින්න? එහෙම කරනවා නම් මම ඕවා කරේ තියන් යන්නේ. මැරෙන්න වැඩි කාලයකුත් නැහනේ. ඒක account වලින් එවිල්ලා බොරුවට කෙල්ල වගේ රඟපාලා ෆෝටෝස් ඉල්ලන් ස්ටිකර් හදන උන්ට බිජ්ජ කොටයි කියන උන්ගේ ඇට ලාච්චු වල දාලා තලන්න ඕනි ඔස්සපා. මේ ගහන ගේම හරි ගියොත් අපේ පවුලෙන් මුලින්ම හිර යන්නේ මං. what? වෙනම් මගේමයි කියලා බලද්දි කොටස් වෙළඳ පොළ වගේ හැම තැනම ෂෙයා. කවුද යකෝ පැඩ්ඩේ මෙතන? මචන් මෙහෙම කිව්වට අවුල් ගන්න එපා. මෙතන ඉන්නේ උඹයි මායි විතරයි. තොපි ඔය AI වීඩියෝ හැදුවට කමන්නේ ඒවට සුමනාවති කියලා නම දාන්න එපා. අපේ ඊළඟ සංගමයට එන අනිත් ගෑනු ඒව බලලා ඇවිල්ලා මට විහිළු කරනවා. උඩින් යන්න පටන් ගත්තොත් ආයේ බිමට බහින්න හිතෙන්නේ නෑ යාළුවනේ. ඔය දවසේවත් මුන්ට මස් මාළු හදන්න නැතුව ඉන්න බැහැනේ යකෝ. කමන්නේ. හොඳ ටිකක්වත් කමු. ඔතන මේ තරිඳු පක්ගෙන් ගැලවිල්ලක් නැහැ. අදත් ඔකා මගේ ගෙඩි දෙක මිරිකලා දෙව්වා. අහුඳනොත් කලනවා ඔකාගේ. 365 වතාවක් ට්‍රයල් පෙන්නලයි මම ලයිසන් එක ගත්තේ. අද ඉඳලා අරිනවා අරිල්ලක් පාරේ යන උන්ට තරු පේන්න. පවුල් කනවා කියන එක හිතන තරම්ම ලේසි නෑ. මොකද්ද එහෙම කියන්න හේතුව? හේතුව තමයි බැන්ද දවසේ ඉඳලා පවුල අපිව කනවා. මොනවද බම් මේ ජලබෝල කියලා දුන්නේ මට? පුදුම සැරක්නේ තියෙන්නේ. ඒ මොකද බං? අර බල්ලා කන්නේ බොන්නේ නැතුව බලන් ඉන්නේ. ඊයේ ඉඳන් උඹ එක්කනේ ඉඳියේ. ඌ අම්මේ ඌට මගේ ප්‍රශ්න ටික කිව්වා ඒකයි. මට බය කරන්න පුළුවන්. සහෝදරයා මං ඔයාට මේ මේකප් ටිප්ස් ටික දෙන්නද? අයියෝ මම අවතාර වඩේක.